Hi guys, welcome back to my YouTube channel. ඔයාලා එනවද මාත් එක්ක මම කස්ටමර්ස්ලාගේ orders කිහිපයක් හදන්න. ඉතින් ඔන්න අද මම කස්ටමර්ස්ලා කිහිප දෙනෙක්ගේ order එකක් හදන්න තමයි යන්නේ. ඒ විතරක්ද කස්ටමර්ස්ලාගේ orders මම යවන්නේ කොහොමද කියලාත් ඔයාලත් එක්ක share කරගන්න. ඒ විතරක්ද මම ඔයාලත් එක්ක විශේෂ කරුණු කිහිපයකුත් මේ වීඩියෝ එකේ ඇතුළේදී කතා කරන්න හිතන් ඉන්නවා. ඒක නිසා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න අනිවාර්යෙන්ම. ඉතින් මම මුලින්ම කරගන්නේ මම කස්ටමර්ස්ලා හදන්න කියපු ඩිසයින් එකෙන් අවශ්‍ය බඩු ටික වෙන් කරගන්නවා. ඉතින් මම මෙන්න මේ විදිහට පොතක ඔයාලා දැක්කනේ මම පොතක් පෙන්නුවා. ඉතින් එන්න ඒ විදිහට මම පොතක මම කස්ටමර්ස්ලා හදන්න කිව්වේ මොනවාද මොන කාලයකින්ද මොන ඩිසයින් එකකින්ද කියලා මම ලියාගෙන තියාගන්නවා. එතකොට මට ජුවලරි එක හදද්දි ගොඩක් ලේසි හදන්න. ඉතින් දැන් හදන්නේ ෆෝන් චාම් එකක්. මුලින්ම මම හිතුවා ෆෝන් චාම්ස් හදන විදිහ පෙන්වන්න. මොකද මට මේ දවස් ටිකේම ගොඩක්ම ආවේ ෆෝන් චාම්ස් ඕඩර්ස් කිහිපයක්. ඉතින් අපි බලමු කොහොමද ෆෝන් චාම්ස් හදන්නේ කියලා. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. මොකද ඒකෙදි මම ගොඩක් පැහැදිලිව කියලා දෙනවා ෆෝන් චාම්ස් හදන්නේ කියලා. ඉතින් එක වීඩියෝ එකක් නෙමෙයි මම වීඩියෝස් දෙකක්ම දාලා තියෙනවා. ඉතින් මම ගොඩක් මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන්මයි මම මේ වීඩියෝස් කරේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒ වීඩියෝස් දෙකත් බලන්න. ඉතින් අද මම හදන්නේ කස්ටමයිස් නේම් දාපු ෆෝන් චාම්ස් කිහිපයක් තමයි හදන්න යන්නේ. ඉතින් මම මුලින්ම කස්ටමයිස් කරන්න කිව්පු නම් ටික මෙන්න මේ විදිහට ලෙටර්ස් ටික වෙනම තියා ගන්නවා. ඊට පස්සේ මේ තියෙන ෆෝන් ස්ට්‍රැප්ස් මම ඔයාලට එකට කියන නම මේ පටි වලට කියන නම ස්ක්‍රීන් එකේ දාන්නම්. නැත්නම් ඔයාලට මම ප්‍රොනවුන්ස් කරනවා හරියද දන්නේ නැහැ. ඒක නිසා මම ස්ක්‍රීන් එකේ දාන්නම් ඒකේ නම. ඉතින් ඔයාලා ෆෝන් චාම්ස් හදන්න ආසාවෙන් ඉන්නවා නම් මෙන්න ඒ පටි වලට කියන නම මම ස්ක්‍රීන් එකේ දැම්මා. ඉතින් ඔයාලා ඒ පටි අරගෙන ඔයාලටත් හදන්න පුළුවන්. ඉතින් මේ තියෙන අයිපින්. ඉතින් අද මම සිල්වර් කලර් එකෙන් තමයි අයිපින් පාවිච්චි කරන්නේ. ඔයාලට ගෝල්ඩ් කලර් එකෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට ඕඩර් එකක් ආවොත් ඉස්සෙල්ලම එයාලා මොනවද ඔයාලට හදන්න කිව්වේ මොන ඩිසයින් එකද හදන්න කිව්වේ මොන කලර් එකෙන්ද එන්න එහෙම බලලා එයාලට අවශ්‍ය විදිහට හදන්න එපේ. ඉතින් ඒ ඉස්සෙල්ලම ඔයාලට අවශ්‍ය බරු ටික මෙන්න මේ විදිහට වෙන් කරගන්න. ඉතින් අපි එහෙනම් බලමු කොහොමද අපේ ෆෝන් චාම් එක හදාගන්නේ කියලා. ඉතින් මේ තියෙන letter beads මම අද හදන්නේ round shape එකේ beads අරන් තමයි පාවිච්චි කරන්නේ. box shape එකේ letters උත් පාවිච්චි කරනවා. ඉතින් ඉස්සල්ලාම මට හදන්න කිව්පු කස්ටමයිස් කරලා හදන්න කිව්පු නේම් එක තියෙනවනේ. ඉතින් නේම් එකේ ලෙටර්ස් ටික මම මෙන්න මේ විදිහට මේ බෝඩ් එක තියා ගන්නවා. පිළිවෙලට නම තියා ගන්නවා. එතකොට මේ අර ෆෝන් චාම් එකට හදන්න ලේසි. ඉතින් මම කියනකට වැඩිය හැමදාම කියනවනේ මම කියන දේවල් අහගන්නට වැඩිය ඔයාලා වීඩියෝ එක බලලා ගොඩාක් පැහැදිලිව තේරුම් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට මට හදන්න කිව්පු නම අර බෝඩ් එක උඩින් මම තියා ගන්නවා ලෙටර්ස් ටික. ඉතින් ඉස්සල්ලාම එක කස්ටමර් කෙනෙක්ගේ කස්ටමයිස් නේම් ටික තමයි මෙන්න මේ විදිහට තියාගත්තේ. ඉස්සල්ලා මම එක්කෙනෙක්ගේ ඕඩර් එක හදලා ඉවර කරනවා. ඉතින් ළමයි පුංචි ඉල්ලීමක් කරන්න ඕන. මම ඔයාලා වෙනුවෙන්මයි මගේ කාලෙත් වෙන් කරලා මේ වීඩියෝස් කරන්නේ, වීඩියෝස් එඩිට් කරන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකකින් කියන්න මම මේ කියලා දෙන දේවල් ඔයාලට තේරෙනවද, පැහැදිලිද, හොඳයිද කියලා මට පොඩ්ඩක් කියන්න. මොකද මම දන්නේ නැහැ ඔයාලට මම කියලා දෙන දේවල් තේරෙනවද කියලාවත් මම දන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකකින් කියන්න මම කියලා දෙන දේවල් ඔයාලට තේරෙනවද කියලා. මොකද මම ගොඩාක් මගේ කාලේ වෙන් කරනවා මේ වෙනුවෙන්. ඉතින් මගේ මහන්සිය ප්‍රතිඵලයක් විදිහට ඔයාලගේ චූටි කමෙන්ට් එකක් මට දාන්න යන්න. මං කියලා දෙන දේවල් හොඳයිද, තේරෙනවද, මගේ වීඩියෝස් ලස්සනයිද කියලාත් මට කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ විතරක්ද මම මේ වීඩියෝස් වලට ෆ්‍රී කියලා දෙන්නේ. මම මේ ජුවලරි නිර්මාණ, ඒ කියන්නේ මම දැන් කරන විවිධ නිර්මාණ තියෙනවානේ. ඒ නිර්මාණ මම වලට ෆ්‍රී කියලා දෙන්නේ. ඔයාලත් ඒ විදිහට හදන්න පටන් ගන්න. තමන්ගෙම කියලා දෙයක් පටන් ගන්න කියලා තමයි මම ඔයාලට මේ ෆ්‍රී කියලා දෙන්නේ. මොකද ගොඩක් මේ ලංකාවේ කවුරුත් මේ වගේ දේවල් නිකන් කියලා දෙන්නේ නැහැ. ඉතින් ඒ වුණාට ඉතින් මම නම් එහෙම නැහැ. මම දන්න හැම දෙයක්ම ඔයාලට ෆ්‍රී මගේ channel එකෙන් කියලා දෙනවා. ඉතින් ඔයාලට තව මොන හරි දේවල් ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නම් මට කමෙන්ට් එකෙන් කියන්න. ඔයාලට ඊළඟට මොනවද අවශ්‍ය වීඩියෝස් කියලා. එතකොට මම ඉදිරියේදී ඒ වීඩියෝස් ඔයාලා වෙනුවෙන්ම ගේන්නම්.
ඉතින් තව දෙයක් කියන්න ඕන, ඔයාලා අමතක නොකර අපේ channel එකත් එක්ක එකතු වෙන්නත් අමතක කරන්න එපා. ඉතින් මම හිතනවා මම මේ කියන දේවල් අහගන්න අතරතුරේදී ඔයාලා මගේ වීඩියෝ එකේදී මම කරන දේවලුත් හොඳට බලාගෙන ඇති කියලා. ඉතින් මම වැඩි ඉතින් මේ ෆෝන් charm එක හදන විදිය විස්තර කරන්නේ නැහැ. මොකද ඉතින් මම කලින් වීඩියෝස් දෙකකම කියලා දීලා තියෙනවා කොහොමද මේ ෆෝන් charms හදන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේදීත් මම ගොඩක්ම ෆෝන් charms හදනවා 3-4ක්ම. ඉතින් ඒක නිසා වැඩි වෙන්නේ නැහැ. ඔයාලට ඉතින් තවත් දැනුම වැඩි වෙනක විතරයි වෙන්නේ. අර එකම දේ අපි 3-4 පාර බලද්දි කරද්දි අපිට ලේසියම මතක හිටිනවා සහ ටක් ගාලා කරගන්නත් පුළුවන්. ඉතින් මම මේ දැන් හදන්නේ වැලිමඩට යන කස්ටමර් කෙනෙක්ගේ ඕඩර් එකක්. ඉතින් මෙතනදී මතක් කරන්න ඕනේ කස්ටමර්ට thank you so much අපිට මා විශ්වාස කරලා ඕඩර් එකක් ලබා දුන්නට. ඉතින් එයා මෙන්න මේක විතරක් නෙමෙයි තව ෆෝන් charms දෙකක්ම ඕඩර් කරා. අපි බලමු කේ දෙකත් හදන විදිය. ඉතින් මම ඔයාලට වීඩියෝ එකේ මුලදී කිව්වනේ මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකේදී වෙනස් වටින දේවල් ටික ෂෙයා කරගන්නවා කියලා. ඉතින් මම මුලින්ම මෙන්න මෙහෙම කියන්නම්. ඔයා තාමත් ඔයාගම කියලා බිස්නස් එකක් පටන් අරන් නැත්නම් ඔයාලට පුංචි අයිඩියා එකක් තමයි දෙන්න යන්නේ. ඉතින් කට්ටිය ආසනේ කස්ටමයිස් නේම් තියෙන දේවල් ගන්න. ඉතින් මම මේ දැන් හදන කස්ටමයිස් නේම් එක දාලා කස්ටමයිස් ෆෝන් charms. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ දේ ෆෝන් charms දාන්න. ඒ විතරක්ද? කස්ටමයිස් නේම් දාලා කියන්නේ කස්ටමර් කෙනෙක්ගේ නමක් දාලා බ්‍රේස්ලට්, නෙක්ලස් ඒ වගේ දේවල් හදන්න පුළුවන්. මොකද තමන්ගේ නම දාලා ජුවලරි එකක් දාන්න ගොඩක් දෙනෙක් ආසයි. විශේෂයෙන්ම ගෑල් ළමයි හරිම ආසයි. ඉතින් ඔයාලට මේක පොඩි අයිඩියා එකක්. එහෙම කස්ටමයිස් නේම් දාලා ඔයාලටත් පුළුවන් ජුවලරි නිර්මාණය කරන්න. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එක හොඳට බැලුවා නම් ඔයාලා දකින්න ඇති මට මේ ෆෝන් ස්ට්‍රැප් එකට මගේ මේ හදාගත්ත charm එක පොඩ්ඩක් හැන්ග් කරගන්න අමාරුයි. ඒකට විසඳුම තමයි පොඩ්ඩක් ඔයාලට ලොකු ජම්පින් රින් එකක් හෝ අර ජම්පින් රින් එක තමයි ප්‍රශ්නේ. ඇත්තම කියනවා ඒකට 8mm ජම්පින් රින් එකක් හෝ 6mm ජම්පින් රින් එකක් වඩාත්ම සුදුසුයි. ඉතින් ඔයාලා මේ වගේ දේවල් කරනවා නම් ඒ පිළිබඳවත් හොඳ දැනුවත් වෙලා පටන් ගන්න. එතකොට අර නැත්තම් බැරි වෙලාවත් ගැලපෙන්නේ නැති මැටීරියල්ස් ඕඩර් කරගෙන මේ හදන්න බැරි වුණොත් මෙන්න මේ විදිහට හරි අපරාධයක්. ඒක නිසා දැනගෙන කරන්න මොනවාද අවශ්‍ය වෙන්නේ කියලාත්. ඉතින් තව දෙයක් කියන්න ඕන අපි කස්ටමර්ස්ලව ඇට්‍රැක්ට් කරගන්න නම් කස්ටමර්ස් ආකර්ෂණය කරගන්න නම් අපි ලස්සන කියුට් දේවල් තමයි නිර්මාණය කරන්න ඕනේ. මෙන්න මේ විදිහේ ෆෝන් charms. ඇත්තම කියනවා මේක ෆෝන් charm එකක් විතරක් නෙමෙයි. මේක ඔයාලට කී ටැගයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉස්කෝලේ යනකේ ඉස්කෝලේ ළමයිගේ බෑග් එකකට පර්ස් එකකට ඒ විතරක්ද ක්ලාස් එකදී වුණත් පාවිච්චි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන නම් බයික් එකක යතුරකට දොරක යතුරකට කී ටැගයක් විදිහට වුණත් මේක පාවිච්චි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මම හිතනවා මේ charm එක පාවිච්චි කරන විදිහ කියන්නේ ෆෝන් බෑග් කවරට දාන විදිය, පර්ස් එකකට දාන විදිය, බෑග් එක ෂිප් එකකට දාන විදිය දන්නවා ඇති කියලා. ඒක දන්නේ නැත්නම් මට කමෙන්ට් එකක් දාන්න යන්න. මම ඉදිරි වීඩියෝ එකකදී ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මොකද ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා. අපේ කස්ටමර්ස්ලා කිහිප දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා මේ ෆෝන් ස්ට්‍රැප්ස් එක කොහොමද බෑග් කවරට දාගන්නේ, මේ පර්ස් එකකට මේ පර්ස් එක මේ ෂිප් එකකට දාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට ඒ විදිහේ ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න යන්න. ඉදිරි වීඩියෝ එකකදී අපි කොහොමද මේ ෆෝන් charms පාවිච්චි කරන විදිහ පෙන්නන්න. ඉතින් ළමයි මේ වීඩියෝ එක එඩිට් කරද්දි මට හිනාත් යනවා. ඔයාලා දකින්න ඇති මේ වීඩියෝ එකේදී තැන් කිහිපයකම මගේ මේ ෆෝන් charms හදන විදිහ වැරදුනා. ඇයි කියලා දන්නේ නැහැ. හරි කලබලයි මටත්. කලබලෙන් හදාද්දි ඉතින් වැරදුනා. අපි රිලැක්ස් එකේ තමයි අපි කරන වැඩ කරන්න ඕනේ. අපිට නිදහසේ ඒ කියන්නේ අපේ මනස නිදහසේ තියෙන්න ඕන මෙන්න මේ වගේ වැඩ කරද්දි. ඉතින් ඇත්තම කියනවා මට එහෙම කිසි ප්‍රශ්නයක් වෙලේ තිබෙන්නේ නැහැ. හරි ආසාවෙන් තමයි කරේ. කලබලයට ඉතින් බීට්ස් එහෙම යනවා, පබළු එහෙම යනවා, ජම්පින් රින් එක ක්ලෝස් කරගන්න පහසු එන්නේ. ඒ වගේ චුටි චුටි ප්‍රශ්නක් තියෙනවා.
තව දැන් මතක් කරන්න ඕන මම හිතන් ඉන්නවා YouTube එකේ live එකක් දෙන්න ඔයාලට show එකකටම කියන්න බෑ live එකක් දෙන්න පුළුවන්ද කියලා. හැබැයි ඉතින් ගොඩක් දෙනෙක් request කරොත් ගොඩක් දෙනෙක් කැමති වුණොත් මම live එකක් ගේනවට අනිවාර්යයෙන්ම මම live එකක් එතකොට කියනවා. ඉතින් ඔයාලා මට comment එකක් දාන්න යන්න live එකක් ගෙනාවොත් ඔයාලා කැමතිද කියලා. එහෙම live එකක් ගෙනාවොත් මම හිතන් ඉන්නවා ඔයාලට මේ jewelry making වල තියෙන ප්‍රශ්න ගැටලු වලට විසඳුම් දෙන්න. මොකද සමහර කට්ටිය මට මැසේජ් දාලා එක ප්‍රශ්න අහනවා, මැටීරියල්ස් ගැන ප්‍රශ්න අහනවා, කොහෙන්ද ගන්න කියලා අහනවා. අම්මෝ අහන ප්‍රශ්න ගොඩ. ඉතින් ඒකට මම වෙනම වීඩියෝ එකක් කරන්න හිතන් ඉන්නවා. ඉතින් ඒක නිසා මට වෙනම මැසේජ් දාන්න එපා. මේ කමෙන්ට්ස් වලට මැසේජ් දාන්න. එතකොට මම කමෙන්ට් එකට හෝ රිප්ලයි එකක් දෙනවා. නැත්තම් මේ සමහර කට්ටිය ඉන්නවා මේ මැසේජ් වලට රිප්ලයි පරාක්කු නිසා බයිනවා. ඒක නිසා මේ එහෙම කරන්න එපා. මැසේජ් වලට පරාක්කු නිසා බයින්න එපා. මේ එක්කෝ YouTube එකට කමෙන්ට් එකක් දාන්න. එතකොට මම වීඩියෝ එකකදී වුණත් ඔයාලට රිප්ලයි එකක් දෙන්නම්. මොකද ඇත්තම කියනවා මම මේ වැඩත් එක්ක තමයි මේ වීඩියෝස් උනත් එඩිට් කරන්නේ. මගේ ක්ලාස් වල වැඩ තියෙනවා, මගේ මේ බිස්නස් එකේ වැඩ තියෙනවා, එක වැඩ ගොඩක් තියෙනවා. ඉතින් වැඩ හස්සේ රිප්ලයි වලට පරක්කු වුණාම සමහර කට්ටිය බයිනවා. ඉතින් එහෙම බයින්න එපා. ඉතින් අපි ගැන චුට්ටක් හිතන්න. ඉතින් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න. හදිසි ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දැම්මම එහෙම ප්‍රශ්නයක් නැහැ. අනවශ්‍ය මේ ප්‍රශ්න අහන්නත් එපා. මොකද මාත් කරන්නේ බිස්නස් එකක්. ඒක නිසා මම ගැන චුට්ටක් හිතලා ඔයාලා මට මැසේජ් එකක් දැම්මම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ කස්ටමර්ගේ ෆෝන් චාම්ස් දෙකක් දෙන්නම් හදලා ඉවරයි. තව එකක් තියෙනවා. අපි ඒකත් හදන විදිය බලමු. ඉතින් මුලින්ම iPin එකක් මෙන්න මෙහි විදියට අරගෙන කස්ටමයිස් කරන්න කියපු නේම් එක තියෙනවනේ. ඉතින් ඒ නේම් එකට අදාළව ලෙටර්ස් ටිකම පිළිවෙලට කලින් තියාගත්තා. ඉතින් ඒ ලෙටර්ස් ටික පිළිවෙලට අර iPin එකට මෙන්න මේ විදියට දාගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපේ round nose ply එක අරගෙන අපේ iPin එකේ මේ වැඩි කොටස මෙන්න මේ විදිහට නවා ගන්නවා. ඊට පස්සේ ඒක නැවතත් නවන්න තමයි තියෙන්නේ. මම මේ වීඩියෝ එකේදී කරන විදිහට කරන්න. ඉතින් ඔන්න එක කස්ටමර් කෙනෙක්ගේ ඕඩරයක් හදලා ඉවරයි. ඉතින් මේ කස්ටමර් මට හදන්න කිව්වේ මෙන්න මේ විදිහේ කස්ටමයිස් නේම්ස් දාලා ෆොටෝ මේ ෆෝන් චාම්ස් දුන්නා. ඉතින් මට මේ ඕඩර් එක දාපු ඒ කස්ටමර් ඒ අක්කා මේ වීඩියෝ එක දකිනවා නම් thank you so much අක්කේ මට ඕඩර් එකක් දැම්මට මාව විශ්වාස කළා. ඉතින් මේ තියෙන තවත් ෆෝන් චාම්ස් කිහිපයක් හදන විදිහ මෙතනදී මම හදනවා එක ෆෝන් චාම්යක් හරි වෙනස් වගේම හරිම ලස්සනයි. ඒක මම කලින් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන නැහැ හදන විදිය. ඉතින් ඇත්තමට මම මේ වීඩියෝ එකේදී මේ දේ කියන්න ඕන. මේ ෆෝන් චාම් එක හදන සම්පූර්ණ වීඩියෝ එක නෙමෙයි තියෙන්නේ. මොකද මම මේ වීඩියෝ කරගත්ත වෙලේදී මගේ ෆෝන් එකේ charge මට මතක හැටියට 20ටත් අඩුවෙන් තිබ්බේ. ඒක නිසා මට ඊටු ටික වීඩියෝ කරගන්න බැරි වුණා මේ ෆෝන් චාම් එක හදන විදිය.
අනිවාර්යෙන්ම මම ඔයාලට ඉදිරි වීඩියෝ එකක මේ ෆෝන් චාම් එක හදන විදිය අනිවාර්යෙන්ම මම ඔයාලට ඒක ෂෙයා කරගන්නවා. ඉතින් ඔයාලට මේ ෆෝන් චාම් එක අනිවාර්යෙන්ම හදන විදිය දැනගන්න ආසයි නම් මට කමෙන්ට් එකක් දාන්න යන්න. මේ ෆ්ලවර්ස් දාපු ෆෝන් චාම් එකත් හදන්න කියලා දෙන්න කියලා. ඉතින් අපිට මේ ෆෝන් චාම් එක හදන්න අවශ්‍ය වෙන ෆ්ලවර් කම්ස් මම මෙතනදී කලර්ස් දෙකකින්ම ඒ විතරත් සයිසස් දෙකකින්ම තමයි තෝරගන්නේ. ඉතින් ඔයාලා කැමති විදිහට ඒක කස්ටමයිස් කරගන්න පුළුවන්. කොහොම හරි අපිට මෙතනදී මේ විදිහේ ෆ්ලවර් කප්ස් අවශ්‍ය වෙනවා. ඉතින් මෙතනදී අපේ අක්කත් මට උදව් කරනවා. ඉතින් මට ෆ්ලවර්ස් වල කලර්ස් ටිකක් තෝරගන්න අමාරු වුණා වෙලේදී. ඉතින් අක්කගේ කස්ටමර් කෙනෙක් තමයි මට මේ ඕඩර් එක දුන්නේ. ඉතින් අර එයා කැමති විදිහට කස්ටමයිස් කරන්න කියපු නිසා මේ අර එයා එහෙම හැදුවේ කොහොම හරි. ඉතින් මෙන්න මේක තමයි හදන්න කිව්වේ කස්ටමර්. මම අන්තිමට පෙන්නනම් වීඩියෝ එකේදී මම පෙන්නන්නම් මේ කොහොමද මේකේ ෆයිනල් ලුක් එක තියෙන්නේ කියලා. ඉතින් කලින් හදපු මේ ෆෝන් චාම් එක වගේමයි අපිට බෝල් පින් අවශ්‍ය වෙනවා මේකෙදී. ඒ වගේම ෆ්ලැට් හෙඩ් පින් අවශ්‍ය වෙනවා, ජම්ප් ඉයරින්ග්ස් ඒ වගේ දේවල් අවශ්‍ය වෙනවා. මම අනිවාර්යයෙන්ම මේ ෆෝන් චාම් එක හදන තව වීඩියෝ එකක් ගේන්නම්. මොකද මේකෙදී මේ වීඩියෝ එකේ ෆුල් වීඩියෝ එක නැහැ. ඉතින් ඔයාලටත් මේ චාම් මේක හදන විදිහ අනිවාර්යයෙන්ම අවශ්‍යයි නම් මට කමෙන්ට් එකක් දාන්න යන්න. මොකද ගොඩක් අය රික්වෙස්ට් කරොත් තමයි මම ඔයාලා වෙනම අලුතෙන් මේ ෆෝන් චාමයක් හදලා පෙන්නන්නේ. ඉතින් මේකෙදී අපිට මේ විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ මේ වගේ ෆ්ලවර් කප්ස්. ඒ වගේම අපි ෆ්ලවර් කප් එක මේ ලස්සන කරගන්න බෝල් පින් අවශ්‍ය වෙනවා. ඔයාලට බෝල් පින් නැත්නම් ෆ්ලැට් හෙඩ් පින් පාවිච්චි කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මෙන්න මේ විදිහට ෆ්ලවර්ස් කිහිපයක් බෝල් පින් එක දාලා හදාගත්තා. මම මේ හදපු විදිහට තේරෙන්නේ නැතුව ඇති. බය වෙන්න එපා. මේ ඔයාලට ඒක වෙනම වීඩියෝ එකකින් ගෙනත් දෙන්නම්. ඔයගොල්ලන්ට ඒක වෙනම වීඩියෝ එකකින් අවශ්‍යයි නම් මට කමෙන්ට් එකකින් කියන්න. අර ෆ්ලවර්ස් දාලා හදපු ෆෝන් චාම් එකත් හදන්න කියලා දෙන්න කියලා. ඉතින් මම ෆ්ලවර් කප් සයිසස් දෙකකින් පාවිච්චි කරනවා මෙතනදී. එකක් පොඩි සයිස් එක අනිත් එක ලොකු සයිස් එක. ඉතින් වීඩියෝ එකේදී වලට පැහැදිලිව පේනවා ඇති මේ ෆ්ලවර්ස් වල සයිසස්. ඉතින් ඇත්තම කියනවා ළමයි මේක අනිත් ෆෝන් චාම්ස් වලට වැඩිය ටිකක් වෙනස්. ඒ විතරක් නෙවෙයි මේක හරි අර ෆේරි ඊස්තටික් කියුට් ලුක් එකක් තියෙනවා. ඒක මට හිතෙන විදිහ. ඔයාලට කොහොමද තියෙනවද දන්නේ නැහැ. ඉතින් මේකත් අපේ ස්ටෝ එකට අලුතෙන්ම ඇඩ් කරපු අයිටම් එකක්, අලුතෙන් හදන්න පටන් ගත්ත අයිටම් එකක්. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ වෙනස්ම විදිහේ කවුරුත් කරන්නේ නැති විදිහට මේ වගේ දේවල් කරන්න. ෆෝන් චාම්ස් විතරක් නෙමෙයි, කී ටැග්, නෙක්ලස්, බ්‍රේස්ලට් මේක ඉයරින් එකක් විදිහට උනත් ඔයාලට මේ වෙනස් කරලා හදන්න පුළුවන්. මගේ channel එකත් එක්ක ඔයාලා එකතු වෙලා හිටියොත් ඉදිරියේදී මේ ෆ්ලවර් කප්ස් දාලා ඉයරින්ස් හදන විදිහත් මම වීඩියෝ එකක් ගෙන හිතන් ඉන්නවා. ඉතින් මට ටයිම් එක ලැබුණ ගමන් වීඩියෝස් කරනවා. ඇත්තම කියනවා මට ටයිම් එක නැති එක තමයි ප්‍රශ්නේ. අර වීඩියෝ එඩිට් කරනත් වෙනම වෙලාවක් යනවා. ඉතින් ඒකයි ප්‍රශ්නේ. මම වෙලාවකට ඇත්තම ළමයි වීඩියෝස් කරලා තියෙනවා. මගේ ගැලරියේ තියෙනවා වීඩියෝස් ගොඩාක්. මට අර එඩිට් කරන ටයිම් එක තමයි චුට්ටක් එහා මෙහා වෙන්නේ. ඉතින් ඔයාලා මට කියන්න ඉදිරියේදී මගේ channel එකෙන් ඔයාලට මොනවද කියලා දෙන්න ඕනි කියලා. එතකොට මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට මම දන්න දේවල් කියලා දෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා කියන්න. මොකද අනවශ්‍ය දේවල් ඉතින් කියලා දීලා වැඩක් නැහැනේ. ඔයාලට වැදගත් දේවල් තියෙනවා නම් මම අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්.
මම හිතනවා මම දැන් මෙතනදී ෆ්ලැට් හෙඩ් පින් එකයි පොඩි බීඩ් එකක් අරගෙන තමයි මේ ෆ්ලවර් කප් එක මෙන්න මේ විදිහට හදාගත්තේ. ඉතින් ඒ විදිහට මම තවත් ෆ්ලවර් කප් එකක් හදාගන්නවා. ඒ කියන්නේ ඒක අර මලේ මැද කොටස ලස්සනට ගන්න එපා. අර ඒක නිසා තමයි අපි මේ පොඩි පර්ල් එකක් හෝ මොකක් හරි පබලුවක් අපි එතන දාන්නේ. ඉතින් ඔයාලට කැමති විදිහට කැමති කලර් එකකින් කස්ටමයිස් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මට කියන්න ඔයා මොනා කරන කෙනෙක්ද? ඔයා බිස්නස් එකක් කරන කෙනෙක්ද? නැත්නම් බිස්නස් එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? ඉතින් බිස්නස් එකක් තමන්ගම කියලා බිස්නස් එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට මට පුළුවන් උදව් කරන්න. ඉතින් මගේ මේ channel එක හැම වීඩියෝ එකකින්ම මම ඔයාලට කියලා දෙන්නේ තමන්ගම කියලා දෙයක් පටන් ගන්න පුළුවන් ideas තමයි. ඉතින් මගේ කලින් වීඩියෝස් ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න. ඒ වලත් මොනවා හරි හැපැත්ලි තැනක් තිබ්බොත් මට කමෙන්ට් එකෙන් කියන්න මම අනිවාර්යයෙන්ම ඔයාලට ඒක රිප්ලයි එකක් වගේම ඒක නැවතත් අලුතෙන් වීඩියෝ එකක් විදිහට ගේනවා. මම හිතන් ඉන්නවා ඉදිරි වීඩියෝ එකකද මේ ගොඩක් කට්ටියට ගැටලුවක් වෙලා තියෙනවා බ්‍රේස්ලට් එක කොහොමද නිවැරදිව ඉලාස්ටික් එක ගැට ගහගන්නේ කියලා. මොකද මම කලින් වීඩියෝ එකක මේ මම ඒක දාලා තියෙනවා. මේ ඒකේ මට එක කමෙන්ට් එකක් තියෙනවා ඒකේ බ්‍රේස්ලට් එක ගැට ගන්න විදිහ අපහැදිලි කියලා. ඉතින් මට අර එක එක්කෙනෙක් වුණත් කමෙන්ට් එකක් දාලා තියෙන්නේ අනිවාර්යෙන් මම එයා වෙනුවෙන් මේ ඒ බ්‍රේස්ලට් එක මම නැවතත් හදන විදිහ කියලා දෙනවා. ඉතින් මට ඉක්මනට ටයිම් එක ලැබුණ ගමන් මම වීඩියෝ එකක් හදලා ගේනවා. අපේ ස්ටෝ එකට අලුතෙන් බීඩ් කලෙක්ෂන් එකකුත් ඇවිල්ලා තියෙන නිසා මම ඉක්මනට ඒ බ්‍රේස්ලට් එකත් හදන විදිහ ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ළමයි මම වීඩියෝ එකේ මුලින්ම කිව්වනේ මට මේ ෆ්ලවර්ස් දාලා හදන ෆෝන් චාම් එක සම්පූර්ණයෙන්ම වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මගේ ෆෝන් එකේ charge තිබ්බේ නැහැ ඒ වෙලේ. ඉතින් මම ෆෝන් එකේ charger ගහලා තිබ්බහම පස්සේ ඒ වෙලාවේදී මම මගේ ඉතුරු orders ටිකත් හදාගත්තා. මොකද මට කාලේ ගොඩක් වටිනවනේ. ඒ විතරද කස්ටමර්ස්ලට orders ඉක්මනට ලබා දෙන්නත් ඕන. ඉතින් මම එදා මෙන්න මේ දේවල් ටික තමයි හදාගත්තේ. මේ තියෙන්නේ එක කස්ටමර් කෙනෙක්ගේ ඕඩර් එකක්. ඉතින් ඒ කස්ටමර්ට මේ දැන් ෆෝන් charms ලැබිලත් ඉවරයි. යා මට ලස්සන ෆීඩ්බැක් එකකුත් දුන්නා. මම ඒ ෆීඩ්බැක් එකත් වීඩියෝ එකේ අන්තිමට ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මේ තියන්නේ අර මම හදාගත්ත ෆ්ලවර්ස් දාලා හදාගත්ත ෆෝන් charm එක. ඒක ඇත්තම ලස්සනයි. ඒක එක කස්ටමර් කෙනෙක්ගේ ඕඩර් එකක්. ඉතින් මේ තියෙන තවත් කස්ටමර්ස්ලාගේ ඕඩර් එකක්. මේ තියෙන තව කස්ටමර් කෙනෙක්ගේ ඕඩර් එකක්. ඉතින් මේ විදිහේ ෆෝන් charms හදන්න ඔයාලත් ආසයි නම් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් කියන්න. ඉදිරි වීඩියෝ එකකින් අනිවාර්යෙන් මම මේ විදිහේ ෆෝන් charms හදන විදිහත් කියලා දෙන්නම්. ඉතින් මගේ කස්ටමර්ස්ලාගේ ඕඩර්ස් මම යවන්නේ කොහොමද කියලා ඔයාලා දන්නේ නැතුව ඇතින්. ඉතින් මම පෝස්ට් එක හරහා තමයි, ඒ කියන්නේ තැපැල් මාර්ගයෙන් තමයි මගේ පාර්සල් මම ඩෙලිවර් කරන්නේ. මොකද දැන් කුරියර් charge ගොඩක් ගණන්නේ. ඉතින් කස්ටමර්ස්ලට ඒ මිල වැඩි නිසා තැපැල් මාර්ගෙන් ලබා ගන්නේ ගොඩක් පහසුයි. මොකද ඉතින් ඇත්තම කියනවා දැන් කුරියර් charge එක 350ත් 450ත් ඊට උඩ ප්‍රයිස් එකක් වෙනවා. ඉතින් ඇත්තමට ඒක හරි අසාධාරණයි කියන්න බෑ. මොකද දැන් ඉතින් රටේ තත්ත්වෙත් එක්ක පෙට්‍රල් ගණන් ඒ වගේ විවිධ ප්‍රශ්න නිසා ඉතින් කුරියර් charge උත් වැඩි. ඉතින් කස්ටමර්ස්ලට අපේ ගන්න ප්‍රොඩක්ට් එකට වැඩිය දෙගුණයක් ප්‍රයිස් එක යනවා කුරියර් charge එකට. ඉතින් ඒක නිසා පෝස්ට් ඔෆිස් එකෙන් ගන්න එක ඒගොල්ලන්ට පොඩක් පහසුයි. ඒ විතරක්ද මිලත් සාධාරණ නිසා. ඉතින් මම කොහොමත් මේ පෝස්ට් එක හරහා තමයි ඩිලිවර් කරන්නේ. ඉතින් ඔයාලත් තාම බිස්නස් එකක් පටන් අරන් නැත්තම් ඔයාලට පුංචි අයිඩියා එකක් දෙන්න පුළුවන් ඕගලන්ට. ඉතින් ඔයාලට පුළුවන් ලේසියෙන්ම තැපැල් හරහා ඔයගොල්ලන්ට ඩිලිවර් කරන්න. ඉතින් පෝස්ට් එක හරහා කොහොමද ඩිලිවරි කරන්න කියන එක සම්බන්ධයෙන් ඔයාලට වෙනම වීඩියෝ එකක් ඕනනම් කියන්න. මම ඒකත් වෙනම වීඩියෝ එකකින් කියන්නම් කොහොමද අපි තැපැල් හරහා ඩිලිවර් කරන්නේ කියලා. ඉතින් ළමයි මේ තියෙන්නේ හෙට මට ඩිලිවර් වලට දාන්න තියෙන පාසල් කිහිපයක්. මෙතන තවත් ඒවා තියෙනවා. මගේ ක්ලාසස් වල යාළුවන්ගේ ඕඩර්ස් උත් තියෙනවා. ගෙදරට ඇවිල්ලත් ගන්න ඕඩර්ස් කිහිපයකුත් තියෙනවා. ඉතින් මේවා තමයි අද හැදුවේ. මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අතට ගිහින් එන්නම්. Thanks for watching. Bye bye.